ඉතින් යාළුවනේ අද මං අරගෙන ඇවිල්ලා තියෙනවා කවුරුත්ම නොකරපු වීඩියෝ එකක්. හට්ටියේ කොත්තුවක් හදන්න යන්නේ. එළවලු ටික මේ ආකාරයට කපාගෙන හට්ටියට තෙල් ටිකක් දමලා මේ විදිහට ගානට පැහිගෙන එනකොට සුදු ලුණු ටික දාගෙන රන්වන් පැහැට එනකම් ෂේප් එකේ බෙද ගන්න ඕනේ. ගානට බෙදීගෙන එනකොට අපි හීනියට කපාගත්තු අම්මිරිස් ටිකත් මේකට දාලා බිත්තර ගෙඩි දෙකක් දාලා ඒකට එහෙමම ගම්මිරිස් ටිකක් දාලා ටිකක් කලවම් කරගන්න. ඊට පස්සේ අපි රස පදමට ලුණු කුඩු ටිකක් දාගන්න. දාලා ඒකත් හොඳට කලවම් කරගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ අපි හීනුවට කපාගත්තු බෝංචි ටිකක් දාලා ටිකක් කලවම් කරලා හොඳට තම්බෙන විදිහට තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට කහ ටිකක් දාගන්න ඕනේ. අපි දැන් කැරට් ටික ඔක්කොම ටික දාගන්න. කැරට් ටික දාලා පොඩ්ඩක් කලවම් කරගන්න. අපි කලවම් කරගත්තට පස්සේ ලීස් ටිකත් මේකට දාගන්න. දාලා පොඩ්ඩක් මික්ස් කරලා හීනියට කපාගත්තු ගෝවා ටිකත් ඔක්කොම ටික දාගන්න. ඊට පස්සේ තියෙනවා මෙතන රම්පේ තියෙන. රම්පේ කෑල්ලක් දාලා ටික හොඳට කලවම් කරගන්න. මේක පොඩ්ඩක් තැම්බෙන්නවා වගේ හොඳට කලවම් කරගන්න. හොඳට මේව කරගන්න. ඒක සාමාන්‍ය හැපෙන සයිස් එකට මේ කලවම් කරගන්න ඕනේ මේ විදිහට. කුරුඳු පොත්තකුත් දාලා හොඳින් කලවම් කරගන්න. මේ තියෙන්නේ අද මම මේ ඔයාලට අරගෙන ආපු රස කොත්තු පැකට් එක. මේ ගන්න තියෙන තැන පළවෙනි කමෙන්ට් එකේ මම දාන්නම්. මේ විදිහට අරගෙන ඒක හොඳට තම්බලා ඇල්ලොත් දෙනාගේ හොදලා තමයි මේක අරගන්නේ. මේ විදිහට අරගත්තු ටික මම මේ හදාගත්තු එළවලු ටිකට දාලා ටික දාලා කලවම් කරගන්න ඕනේ. එකපාරම දැම්මොත් අපි මේ හට්ටිය ඉඩමදි වෙනවා. නිසා සාමාන්‍ය ගානට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ මේ විදිහට. ලස්සන පාටක් එක්කෙනවා මේ කලවම් කරගෙන යනකොට. මේ විදිහට ඊට පස්සේ අපි මේ තියෙන පැකට් එකේ තියෙන ටික ලස්සනට කරගෙන සෙනග නූඩල්ස් වගේ තමයි ඉතින් දැන් අද කාලේ කොත්තුවක් හදනවා කියන්නේ මේ විදිහට ඒකේ තියෙන ටික දාගන්න ඕනේ. අය කෑලි මිරිස් මෙතන පැකට් එකක් තියෙනවා ඒකත් කඩලා දාගෙන හොඳට ටිකක් කලවම් කරගන්න ඕනේ. කොත්තුවක් උනත් කනකොට පොඩ්ඩ එළවලු පාට තියෙන්න ඕනේ හින්දා ලීස් ටිකක් මන් ටිකක් අන්තිමට දාගන්න තියාගත්තා. ඒ ටිකත් අපි දාගමු. ඒක දාගෙන ඉවරලා පොඩ්ඩක් කලවම් කරගෙන ඊට පස්සේ අපිට හම්බෙලා තියෙන සෝස් පැකට් එක. ඒකත් අපි මේකට දාලා හොඳට කලවම් කරගන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට අවශ්‍ය ගානට මේ ලුණු සැර එකතු කරගන්න පුළුවන්. දැන් මේක හොඳට කලවම් කරගන්න. කලවම් කරගත්තට පස්සේ මේ දැන් තියෙන්නේ අපේ රස කොත්තු. ඇත්තටම රස පාටට තියෙනවා. සැර පාට නැති වුණාට සැර එහෙම ගානට නියමිත තියෙනවා. කොත්තුවක් නම් කන්න ඕනේ මේ විදිහට තමයි. කඩින් කනවට වඩා හට්ටියම හදාගෙන කනවා නම් මෙන්න කොත්තු. ඉතින් මම ඔයාලට පළවෙනි කමෙන්ට් එකේ දානවා. ඔයාලට කෝල් කරලා ඔයාලගේ ළඟට උනත් ගෙන්නගෙන හදාගෙන කන්න පුළුවන්. එහෙනම් ඉතින් මම අද හට්ටිය හදාගත්ත කොත්තු කන්නයි හදන්නේ. එහෙනම් මං කාලා කොහොමද කියලා බලන්නයි හදන්නේ. ලස්සන සුපිරිට තියෙනවා මේ. දැක්කන කටරේල කෙලත් උනනවා. දැන් පිඟාන ටිකක් දාගමු. මේ අපට සිරිමේ උණු කැවුම් වාගේ. දුම දාන ගමන් තියෙනවා. ඒත් එක්කම හදාගත්තු චිකන් හොදි ටිකක් තියෙනවා. ඒ ටිකත් ලස්සනට මේ වාගේ දාගන්නවා. දාලා කාලා බලමු දැන් කොහොමද කියලා. හෝම්මේඩ් හට්ටිය කොත්තුව රසනහර පිනා යන සුපිරිම කොත්තුව ඔයත් ගෙන්නගෙන කාලා බලන්න. ඇත්තටම සුපිරියක් තමයි.